ඩෝම තරම වහලි උළු කැටයක් වත් ගෑවිලා නැහැ. අච්චර පාර ගැලවෙන්න තරම් ජල කඳක් ඇවිල්ලා පාරත් ගලවගෙන ගිහිල්ලා. ඒත් මේ මන් දැන් ඉන්නේ ගණේවත් ඉඳලා වාරියපොළට යන මාර්ගේ. මේ තියෙන දැදුරු ඔය ආපු ජල කඳ හේතුවෙන් මේ පාර මෙතනින් එහාට ගලවගෙනම ගිහිල්ලා තියෙනවා. බලන්න ඒ තරම් වතුරක් ඇවිල්ලා තියෙනවා. හැබැයි පුදුමයට හේතුව මේක නෙමෙයි. තව ටිකක් ඉස්සරහට යන්කෝ. මෙන්න මේක තමයි පුදුමයට හේතුව. මෙච්චර වතුර පාරක් ඇවිල්ලා පාර ගලවගෙන ගියත් මෙන්න මේ බුදුකුටි බුදු පිළිමයට නම් කිසිම හානියක් වෙලා නැහැ. මේක තමයි ඇත්ත. මේක තමයි සත්‍ය. මේක තමයි බෞද්ධ දර්ශනය. බලන්නකෝ මේ බුදු පිළිමයට කිසිම හානියක් වෙලා නැහැ. මේක තමයි ඇත්ත ස්වභාවය. තව ටිකක් ඉස්සරහට යන්කෝ. මේ බලන්නකෝ මේ දේව ප්‍රතිමා එහෙම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ගලවගෙන ගිහිල්ලා තියෙනවා මේ. දේව ප්‍රතිමා තිබ්බ කුටි සියල්ලම ගැලවිලා අර පංගුවක් ඒවර වත්තිනුත් එහාට ගිහිල්ලා තියෙනවා. හැබැයි බලන්නකො මෙන්න මෙතන තියෙන චූටි බුදු පිළිමයක් තියලා මේ. හැබැයි ඒක හෙල්ලිලාවත් නැහැ නේ. මේ බලන්න. හෙල්ලිලාවත් නැහැ. මේක තමයි ඇත්ත ස්වභාවය. අඩුම තරමේ අර මම මුලින් පෙන්නපු බුදු කුටියේ අඩුම තරමේ වහලි උළු කැටයක් වත් ගෑවිලා නැහැ. අච්චර පාර ගැලවෙන්න තරම් ජල කඳක් ඇවිල්ලා පාරත් ගලවගෙන ගිහිල්ලා. ඒත් මේ බුදු කුටියේ උළු කැටයකටවත් වහලටවත් කිසිම හානියක් වෙලා බලන්න. මේක තමයි සත්‍ය. මේක තමයි හාස්කම් කියන්නේ. ඇත්තටම හාස්කම් කියන්නේ මේකයි.